නොදන්න දේවල් වල පැටලිලා ජීවිතයට හානි කර නොගනීවා කියන අදහසින්මයි මේ වචන ටික. කවදාවත් ඔබ පුරුදු වෙන්න එපා. නොදැන නොවිමසා අදහස් පළ කරන්න. තමන් නොදන්න කාරණාවක් ගැන තමන් නොවිමසූ කාරණාවක් ගැන තමන්ට දැනෙන විදිහට කරුණු ඉදිරිපත් කිරීම හරීම භයානකයි. තරුණ දූල පුතාලා පවා මේ භයානක වූ පටලැවිල්ලේ මේ කාලේ පටලැවෙමින් ඉන්නවා. ඒ නිසාමයි මේ කාරණාව සිහිපත් කරන්න කල්පනා කළේ. සාමාන්‍යයෙන් දරුවනේ බුද්ධිමත් නැති කෙනාගේ ස්වභාවය තමයි එක්කෝ දකින දේ අනුව පහදිනවා අපහදිනවා. එහෙම නැත්තම් අහන දේ අනුව පහදිනවා අපහදිනවා. එක්කෝ තමන්ට හැඟෙන දේ අනුව පහදිනවා අපහදිනවා. හොයලා බලන්නේ. ඇත්තද නැත්තද කියලා කරුණු කාරණා විමසන්නේ. දැක්කනම් ඇහුවනම් මේ වගේ ඇති කියලා නිකන් තමන්ට හිතුණනම් ඒ පමණකින් එක්කෝ පහදිනවා එක්කෝ අපහදිනවා. කරුණු කාරණා විමසලා මිසක් බුද්ධිමත් කෙනා අදහස් ප්‍රකාශ කරන්න යන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩින්දිද්දී දවසක් බුදුරජාණන් වහන්සේගේ ළඟට අචේල කස්සප කියලා කෙනෙක් ආවා. එයා බුද්ධිමත්. බුදුරජාණන් වහන්සේට ගෞරව දක්වලා එයා පැත්තකින් වාඩි වුණා. වන්දනා කළේ නෑ. හේතුව එයා අන්‍යාගමිකයි. එයා බුදුරජාණන් වහන්සේට කියනවා බවත් ගෞතමයන් වහන්සේ මට ආරංචියක් ආවා. ඔබ වහන්සේ හැම තපසටම ගරහනවලු. හැබැයි බවත් ගෞතමයනි මට මේක අහන්න ලැබුණට මම පිළිගන්න කැමතිත් නෑ ප්‍රතික්ෂේප කරන්න කැමතිත් නෑ. මොකද මම මේක ඇත්ත නැත්ත දන්නේ. මං ආවේ ඔබ වහන්සේගෙන්ම මේක අහලා දැනගන්න. මොකද මං කැමති නෑ අභූත චෝදනා කරන්නට. බුදුරජාණන් වහන්සේත් එක්ක එයා කරුණු කාරණා විමසුවා. විමසලා දැනගෙන තීරණේ අරගන්නට කටයුතු කළා. ඒක තමයි බුද්ධිමත්කම. එහෙම බුද්ධිමත් වුන් නැත්තම් දරුවනේ අපේ ජීවිතවලට ලොකු අනතුරක් තියෙනවා. කුමන්ත්‍රණ කාර්යයන්ගේ අතකොළු බවට පත් වෙනවා. නොදැන නොවිමසා කටයුතු කරන අය කුමන්ත්‍රණකාරී පවිටන්ගේ අතකොළු බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සැවැන් නුවර දහම් දෙසද්දී භාග්‍යතුන් වහන්සේ ගැන හැම දෙනා අතරේ ප්‍රසිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වැඩි වුණා. ඕක වාව ගන්න බැරුව ගියා අන්‍ය තීර්ථක පරිබ්‍රාජකවරු පිරිසකට. මේ පරිබ්‍රාජකයෝ කුමන්ත්‍රණයක් කළා. ඒ කුමන්ත්‍රණයට සාමාන්‍ය ජනයාව අතකොළුවක් කරගන්න කටයුතු කළා. මොකද සාමාන්‍ය මිනිස්සු ළඟ තියෙන අර ස්වභාවය. පෙනිච්චි ගමන් එක්ක පහදිනවා එක්ක ඇහිච්චි ගමන් පහදිනවා එක්ක නිකන් එයාලට මේ වගේ කියලා හිතිච්චි පමණින් පහදිනවා. මොකද මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකවරු කළේ ඔවුන්ට හිතවත් සුන්දරී කියලා බොහොම හැඩකාර ශරීරයක් තිබිච්චි තරුණියක්ව දෙව්රම් වෙහෙරේ මිනිස්සු බණ අහලා ආපහු ගෙවල් දොරවල් වලට යන්න ලැහැත් වෙන වෙලාවට අර තරුණි ලස්සනට ඇඳගෙන කොණ්ඩේ මල් මාලා ගවසගෙන මේ පිරිස මැද්දෙන් ජේතවනාරාමේ පැත්තට එනවා. මිනිස්සු දෙව්ර මේ බණ අහලා ගෙවල් වලට යන්න යන වෙලාවට ඈ ජේතවනාරාමේ පැත්තට යනවා. එතකොට අර මිනිස්සු හිතවත්කමට අහනවා නැගණි දැන් දෙව්රම් වෙහෙරේ
ධර්ම දේශනා ඉවරයිනේ. මේ වෙලාවේ ඒ පැත්තට යන්නේ මොකෝ? එතකොට ඇය අර මිනිස්සුන්ට යම් සැක සහගත වචනයක් කිව්වා. නුඹලානේ ඉතින් බණ අහන්න ජේතවනාරාමයට යන්නේ. අපි වගේ රූබර ස්ත්‍රීන් බණ අහන්න යනවා නෙමෙයිනේ. අපිටත් ඔහි ගිහින් වැඩ තියෙනවා. අපි ඒකටයි යන්නේ. ඇයි එහෙම කියනවා? එතකොට නොදැන නොවිමසා කටයුතු කරන මිනිස්සු ඒක එකපාර ගත්තා. මේ ලස්සනට ලස්සනේ මේ ඇඳගෙන හිනා යන්නේ නොසුදුසු ගමන. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙම කෙනෙක්ද? ඒ භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ ඒ වගේ જાතියක්ද? ඔන්නේ මිනිසුන්ගේ හිත් අර නොදන්නා එකේ පැටලුණා, වෙනසුණා. මිනිස්සු උදෑසනින්ම බණ අහන්න යන වෙලාවට අර සුන්දරී කලින් දවසේ රාත්‍රියේ නොහොඹිනා ඇසුරකින් හිටියා වගේ පේන විදිහට ඇඳුම් පොඩි කරගෙන කොණ්ඩේ අවුස්සගෙන කොණ්ඩේ ගහගෙන හිටපු අර මල් මාලා ආදිය කඩාවට්ටගෙන ඇයිනෝ මිනිසුන්ට ඇව මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙනකොට මිනිසුන්ට නිකන් හිතෙනවා මේ ඊයේ ගියපු මේ තැනැත්තිය නේද මේ එන්නේ. මේ එන හැටියට නම් මා නරක නොහොබිනා ඇසුර වෙලයි මේ එන්නේ. ඒගොල්ලෝ තමන්ට හිතෙන විදිහට හැඟෙන විදිහට අපහැදුනා. හැබැයි ඔය තලේ හිටියා. ඔය මිනිස්සු තලේ හිටියා. කරුණු කාරණා දැනගෙන විමසලා හොඳට දුරද්දිගක් කල්පනා කරලා පමණක්ම යම් තීරණයක් ගන්න පිරිසක් හිටියා. ඒ අය නම් ඔය සුන්දරීගේ නාඩගමට අහුන්නේ. දවස් කීපයක් ගත වුණේ සුන්දරියව අර අන්‍ය තීර්ථක පරිබ්‍රාජකවරු මැරකල්ලියකට සල්ලි දීලා මැරෙව්වා. ඝාතනය කරපු ඇගේ ශරීරය කාටත් හොරා ජේතවනාරාමේම පරමල් දාන මල් වලේ හැංගෙව්වා. දවස් 3ක් විතර යන්න ඇරියා. ඊට පස්සේ කොසල් රජුරන්ට ගිහින් පැමිණිල්ලක් කළා. අපේ සුන්දරී කියලා නැගණිය කෙනෙක් හිටියා. ඒ නැගණිය ජේතවනාරාමේ පැත්තට යනවා එනවා කවුරුත් දැකලා තියෙනවා මේ දවස් කීපේ. දැන් නෑ අතුරුදහන්. අපට සැකයි. බුදුරජුන් අපට සැකයි. සංඝයාව අපට සැකයි. එතකොට කොසල් රජුරු මේ ගැන හොයලා බලනකොට ඒ හොයා බැලීම් වලට සාක්ෂි දෙන්න හිටියේ අර කුමන්ත්‍රණකාරයන්ගේ අතකොළු වෙච්චි කරුණු කාරණා විමසලා බලන්නේ නැති මිනිස්සු. කාරණා හොයලා බලනකොට එයයි කිව්වා ඌ අනිවාර්යෙන්ම ඕක වෙන්න පුළුවන්. මොකද අපි දැක්කා සුන්දරී ජේතවනාරාමේ පැත්තට ලස්සනට හැඩ වෙලා යනවා. අපි දැක්කා උදේට ඇඳුම් අවුස්සගෙන එනවා. එයාලම තමයි ඕකට සාක්ෂි දෙන්න හිටියේ. නොදැන නොවිමසා දුරක් දිගක් නොබලා ඔහි අදහස් ප්‍රකාශ කරන අය ඇත්ත වෙන දෙයක් වෙලා තියෙද්දි තනිකරම මවන ලද බොරුවක කොටස්කාරය වුණා. කුමන්ත්‍රණකාරයෝ ටිකක් බොරුවක් මැව්වා. අර නොදැන නොවිමසා කටයුතු කරන මිනිස්සු ටික ඒකේ කොටස්කාරය වුණා. අද වුණත් එහෙමයි. ගිහි පැවිදි කුමන්ත්‍රණකාරයෝ නොයෙක් බොරු මවනවා. ඔබ ඒ කුමන්ත්‍රණකාරයන්ගේ අතකොළු වෙන්න එපා. ගිහි පැවිදි අසත්පුරුෂයෝ නොයෙක් බොරු මවනවා. ඔයාලා නම් ඒ වාගේ කොටස්කාරයෝ වෙන්න එපා. අතකොළු බවට පත් වෙන්න එපා. හොඳට දැනගෙන විමසා පමණක්ම කටයුතු කරන්න. දන්නේ නැත්තම් ඒ කාරණේ සම්බන්ධයෙන් Tamanට හරි හමන් දැනුමක් නැත්තම් නිශ්ශබ්ද වෙන්න හානි නැහැ.
කිසිවක්ම නොකර නිශ්ශබ්දව ඉන්න. ඇත්ත නැත්ත මේ ඉස්මතු වෙන කාලෙක ඉස්මතු වෙන්නේ නැතයි. මං දන්නේ නැති දෙයක් සම්බන්ධයෙන් මං පැටලෙන්න යන්න ඕනේ. මං කරුණු විමසලා හොයාගත්තේ නැති දෙයක් සම්බන්ධයෙන් මං පැටලෙන්න යන්න ඕනේ. පැත්තකට වෙන්න. හානිනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නොදැන නොවිමසා අපැහැදිය යුතු තැන පහදිනවා නම් ඒකත් තමන්ට හානියක්. නොදැන නොවිමසා පැහැදිය යුතු තැන අපහදිනවා නම් ඒකේ හානියක් තමන්ටයි. නොදැන නොවිමසා ගුණ කිය යුතු කෙනාගේ අගුණ කියනවා නම් ඒකේ හානියක් තමන්ටයි. නොදැන නොවිමසා ගුණ නොකිය යුතු කෙනාගේ ගුණ කියනවා නම් ඒකේ හානියත් තමන්ටයි. ඒකයි මං කිව්වේ මේ කරුණ ඔබට සිහිපත් කරන්නේ නොදන්නා දේවල් වල පටලවිලා ජීවිතයට හානි කර නොගනීවා කියන මෙත් සිතින්මයි. ආරක්ෂාවෙන්ට රැකෙන්ට. අන්තිමේ පසේ නදී කෝසල රජ්ජුරුවෝ වරෙන්තුවක් දුන්නා දෙව්රං මෙහෙර පරීක්ෂා කරන්නට කියලා. ජේතවනාරාමේ පරීක්ෂා කළා. ඒ පරීක්ෂා කරනකොට මල් වලින් සුන්දරීගේ මිනි අහු වුණා. සුන්දරීගේ මිනි අහුවෙච්ච ගමන් ඒ මිනිය යහනක් මත තියාගෙන අර අන්‍ය තීර්ථක කුමන්ත්‍රණකාරී පරිබ්‍රාජකයෝ ටික ඔය මිනිය උස්සගෙන සැවැන්නුවර පොඩි වීදිවල පවා ගියා කියනවා කෑග ගහ මේ පෙනේද ශ්‍රමණ ගෞතමයන්ගේ වැඩ, මේ පෙනේද බණ කියන කෙනාගේ වැඩ, මේ පෙනේද සිල්වත් කියන සංඝයාගේ වැඩ. මෙහෙම ස්ත්‍රියක් ඝාතනය කරලා මෙහෙම කොහොමනම් කරනවාද? එහෙම කියාගෙන ගියා. මිනිසුන්ට සුන්දරීගේ මිනිය දකින්න ලැබුණා. ඒ කතාව අහන්න ලැබුණා. මිනිසුන්ගේ හිත්වලට අදහස් ආවා. බොහෝ දෙනෙක් ඉතින් බොහෝ දෙනෙක් පව්පරව ගත්තා. බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයට හානි කරගත්තා. ওই කාල වකවානුව කොච්චර භික්ෂු සංඝයාට චෝදනා පිට චෝදනා එන්න ඇද්ද කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිත් ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ චෝදනා අවලාද අහගෙන තථාගතයන් වහන්සේ සවැත් නුවර ඉන්න ඕනේ. ස්වාමීනි අපි රජගහනුවරට වඩිමු, දුරකට වඩිමු. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා නෑ ආනන්දීනි. මේ අභූත චෝදනාවලට අපි පලා යා යුතු නෑ. ආනන්දීනි මේ චෝදනාවලින් පලා යන්න ගිහින් එහෙත් මෙබඳු අභූත චෝදනා මවන කුමන්ත්‍රණකාරයෝ හිටියොත් එනිසා පලා යන්න ඕනේ. ආනන්දේනි යලි කවුරුන් හෝ ඔහොම චෝදනා කළොත් එහෙම ඔබ ඒ අයට මෙහෙම පිළිතුරු දෙන්න. අභූතවාදී නිරයන් උපේති. අභූතයෙන් චෝදනා කරන තැනැත්තෝ නිරේ යනු ඇත. යෝ චාපි කත්වා නකරෝති චාහ. යමෙක් තමන් වැරදි කරලා මං වැරදි කළේ නෑ කියලා බොරු කියනවා නම් ඒ අයත් නිරේ යනු ඇත. ඔබෝපිතේ පෙච්ච සමා භවಂತಿ. මෙහි අභූත චෝදනා කරන අයත් මෙහි වැරදි කරලා නොකලා කියන අයත් ඔය දෙගොල්ලම පරලොවදී නිරයේ මුණ ගැහෙනු ඇත. නිහීන කම්මා මනුජා පරත්ත. මේ මනුස්ස ලෝකේ හීන වූ කටයුතු කරලා ඒ ඈයෝ හීන උපත්වල උපත ලබනු ඇත. බුදුරජාණන් වහන්සේ ඔය වචන ටික කියන්න කිව්වා. ඔය වචන ටිකෙන් භික්ෂුන් වහන්සේලා චෝදනා කරන සියලු දෙනාට පිළිතුරු දුන්නා. ඒ භික්ෂුන් හානි කරගත්තේ නැහැ. ඒ භික්ෂූන්ට කිසි හානියක් වුණේ නැහැ. මොකද ඒ භික්ෂුන් වහන්සේලා විමසා දැනගෙන බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුශාසනාවට අනුවම කටයුතු කරපු නිසා
හානි නැතුව බේරුණා. බුදුරජාණන් වහන්සේ එහෙම අවවාදය අනුශාසනාව කරද්දී ඔය සැවැන් නුවර හිටපු බුද්ධිමත් මිනිස්සුත් බුදුරජාණන් වහන්සේගේ අවවාදය තුළ පිහිටලා තමන්ගේ ජීවිතේ නිවැරදි කර ගත්තා. අන්තිමේ දවස් 7ක් යනකොටම මේකේ සත්‍ය හෙළි වුණා. මේක සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රණකාරයෝ පිරිසක් අනිත් හැම දෙනාම නිකන් මේ රැවටිලා යන විදිහට මවපු දෙයක් කියලා අවසානයේ තේරුණා. හැබැයි තේරෙන්න දවස් 7ක් ගියා. ඒ දවස් 7 ඇතුලේ මිනිස්සු සත්‍ය කියලා හිතුවේ තන්නිකර බොරුවක්. ඒ නිසා මේ ලෝකෙ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලෙත් මේ ලෝකය මෙහෙමමයි. අදත් මේ ලෝකය මෙහෙමමයි. ඒ නිසා තමන්ව රැකගන්න. ඔබ නොදන්න දේවල් වල නිකන් දන්නවා වගේ මේ සමාජ මාධ්‍ය ජාලාවල තියෙන කුමන්ත්‍රණකාරී කැළඹිලි වල කොටස්කාර වෙන්න එපා. අපිට ලැබිච්ච මනුස්ස ජීවිතේ දුර්ලභ එකක්. ඒ දුර්ලභ මනුස්ස ජීවිතය අපිට කොච්චරනම් ලස්සනට ගත කරන්න පුළුවන්ද? ඔබේ ජීවිතවල හොඳට ගුණධර්ම ඇති කරගන්න. ඒ ගුණධර්මත් එක්ක සන්තෝෂ වෙවි අහිංසක ජීවිතයක් ඔබ ගොඩනගන්න. මේ අවවාද අනුශාසනාව අහන ඔබ අන්‍යාගමික කෙනෙක් වුණත් ගුණවන්ත මිනිසෙක් වෙන්න. තමන්ගේ ගුණධර්ම පැත්ත ගැනම හැරි බලන්න. ගුණධර්ම දියුණු කරගන්න. මෛත්‍රිය, කරුණාවන්තකම, මුදිතා ගුණය, අවිහිංසාව, ඒ වගේ ගුණධර්ම හදාගන්න. ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු බෞද්ධ කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ ගැනම ගෞරවය ඇති කරගන්න. ධර්මයේ ගැනම ගෞරවය ඇති කරගන්න. ශ්‍රාවක සංඝයා ගැනම ගෞරවය ඇති කරගන්න. බුදු කෙනෙක් සංසාර දුකින් නිදහස් වීම පිණිස දේශනා කරපු මේ නිවන් මඟ ගැන පැහැදීම ඇති කරගන්න අපිට වටින්නේ ඒවා. අපි හොඳට දැනගෙන විමසා කටයුතු කළේ නැත්තම් මේ ජීවිතය ඇතුලේ කුමන්ත්‍රණකාරයන්ගේ අසත්පුරුෂයන්ගේ අතකොළු විය හැකි. ඉතින් පරිස්සම් වෙන්න. තමන්ව රැකගන්න. ඒ උදෙසා මේ කෙටි අනුශාසනාව ඔබට ආශිර්වාදයක් වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.